මම මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම අපේ සමස්ත රටේ රණවිරුවන් සහ පොලිසිය සහ ඒ හදිසි කටයුතු සම්බන්ධ වැඩ කරන සියලු දෙනාට අපේ ස්තුතිය මම පුද කරන්න කැමතියි. හැම අවස්ථාවෙදිම අපේ රණවිරුවන් මේ රටේ ස්වෛරීභාවය සහ ඒකාභාවය රැකගෙන සිටලා තියෙන කොටසක්. ඒ අය මෙවැනි අවස්ථාවක තමයි ඒගොල්ලන්ගේ සේවය වටිනා බව ඔප්පු කරලා පෙන්වලා තියෙන්නේ. ඒ වගේම ආපදා සේව සම්බන්ධයෙන් කැප වෙලා වැඩ කරන සියලු දෙනාටම අපේ ස්තුතිය සහ ප්‍රණාමය අපි පුද කරනවා. ඒ වගේම අපි මේක 2003 2015 2016 ප්‍රශ්න ඇති වුණ අවස්ථාවේදී මේ සියලු අයටම විශේෂ දීමනාවක් අපි දීලා තිබා ඒගොල්ලොන්ගේ කැපවීම සහ වැඩ කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා ඒක නැවත මතක් කළා. ඒගොල්ලොන්ගේ සේවය අගය කිරීම. ත්‍රිවිධ හමුදාවේ පවුල් වලටත් දීලා තියෙන වරප්‍රසාද කප හරින්න එපයි කියන එක මම කාරුණික ඉල්ලීමක් මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මොකෝ මට අයිලන්ඩ් පත්තරේ නොවැම්බර් 11 වෙනිදා තියෙනවා NPP government urged to reconsider decisions to abolish concessions granted to the military families. ඉතින් මං හිතන්නේ ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. මොකෝ මේක අත්‍යවශ්‍යයි. ඒ අයගේ මහන්සිය වැඩ කරන සේවය අගය කිරීම. අපි අයවැය ගැන කතා කරන්න පටන් ගත්තොත් මං හිතන්නේ සම්පූර්ණ වියදම දරන බිලියන් 8,980ක් සහ ආදායම 5,355ක් වුණාම gross financing need එක 3,740යි. ඒකෙන් අපි ණය මවනවා 1740ක් එන අවුරුද්දට. මම මේ කතා කරන්නේ අද මේ ව්‍යසනයේ තත්ත්වයට පත් වෙලා තියෙන එක අන්තිමට කතා කරන්නේ මොකෝ මට වැඩි අත්දැකීමක් දැකලා තියෙන මන්ත්‍රීවරු කතා කරලා තියෙනවා. මම හිතන විදිහට අයවැයත් ගැන කතා කරන අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා ඒ දෙක මිශ්‍රණය කරලා මම මේ අවස්ථාව ගන්නවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ මෙතෙක් තුර මහ බැංකුවේ කටයුතු කරපු පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් එක රාජ්‍යයේ ණය කළමනාකරන පනත දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක අපි විපක්ෂයක් වශයෙන් කොතරම් නම්‍යශීලීව ප්‍රශ්න තියෙන අවස්ථාවේදී අපි විවාදයෙන් තොරව අපි ලබා දීලා තියෙනවා ඒක කටයුතු කරන්න. ඒක අපි මුදල් අමාත්‍යාංශයේ සියලු දෙනාම සුබපතනවා මේක හරියාකාරව ඉෂ්ට කරගෙන යන්න ඉදිරියට. මතක තියාගන්න අවශ්‍යයි අද ණයක් ගන්න රටක 9.8ක පොලි අනුපාතයක් තමයි රට දරන්නේ. ඒක විදේශ ණයවලට US ඩොලර් මං හිතන්නේ බිලියන් 38ක් තියෙන අවස්ථාවක ඒකට අපි පොලි අනුපාතය 7ක් ගෙවනවා. ලංකාවෙන් දේශීය වශයෙන් ගන්න ණයවලට 12ක් 13ක් විතර ගන්නවා. සමත්වයක් වශයෙන් අපර 9.8ක පොලි අනුපාතයක් ගෙවනවා. හැම පොලි අනුපාතයක් වැඩි වෙන එකට අපේ අයවැයකට බිලියන් 170ක් වැඩි වෙනවා කියන එක මතක තියාගෙන තමයි අපි ගමන් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා මුදල් අමාත්‍යාංශයට එයාගේ අලුත් කර්තව්‍යයට සම්පූර්ණ සහයෝගය ලබා ගන්න අවශ්‍යයි. නමුත් මේක ලිඛිතව මහ බැංකුවේ ගත යුතුයි. මොකද ඒගොල්ලොන්ගේ හිසරද්දයන් මෙහාට එනකොට ඒගොල්ලොන්ගේ ප්‍රශ්නත් මෙහාට ගේන්න පුළුවන්. ඉතින් මම හිතන විදිහට නිලධාරීන්ට කියන්න අවශ්‍යයි. ඒකේ ස්ටෑන්ඩඩ් ඔපරේටින් ප්‍රොසීජර්ස් ඔක්කොම අරගෙන කටයුතු කරන්න. දැන් මම එතනට යන්නේ මොකද මේ රටේ ණය ක්‍රියාත්මක කරන මහ බැංකුව අත හොදගෙන ගෙනවා. මම මේ පාර්ලිමේන්තුවේ හැම දවසම කතා කරලා තිබෙනවා මේ මහ බැංකුව කටයුතු කරන ආකාරය රටට අහිතකර වෙන අවස්ථාවක්. යම් දේවල් හොඳයි. නමුත් බැහැයි කියනකොට මෙතන බොහොම අය බයෙන් කතා කරන්නේ මහ බැංකුවට. මේ මහ බැංකුවේ වැඩි කල යන්න ඉස්සලා පෙනේවි ඇයි මම මේක මෙතෙක් තුර තනිව මේ සටන ගෙනිහිලා තියෙන්නේ කියන එක. දැන් අප රටේ 14ක විතර ණය මැවීමක් ඇති වෙලා තිබ්බ එක 2025 අප්‍රේල් ඉඳන් මේක වැඩිලා තියෙනවා. දැන් 122කට මවලා තියෙනවා. මේ මැවීම තුල අපිට පේන්නේ කෘත්‍රිම වශයෙන් ණය ඇති කරන ලීසින් වලට බිලියන් 1.3කට ට්‍රිලියන් 1.3ක් වැඩි කරලා තියෙනවා. මේ අපේ උකස් වලට බිලියන් 354ක් සහ ක්‍රෙඩිට් කාඩ් වලට 310ක්. මේක තුලින් අපිට පේන්නේ අවශ්‍ය තැනිවලට නෙමෙයි අපි ණයක් මවන්න හදන්නේ. මේක තමයි මේක ප්‍රාග්ධන වියදම් වලට නම් ඒක වෙනම දෙයක්. හැබැයි අපි ණය ගෙවීමට තමයි ණය ඇති කරන්නේ. ඉතින් මහ බැංකුවේ කියනවා ඔව් අපි දැන් ණය මවලා තියෙනවා. ණය මවන්නේ ණය ඇති කරන්න නම් ඒකේ රටට එන හානිය මොකද්ද? ඒකේ ප්‍රතිලාභය මොකද්ද? ඉතින් මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ පෙන්වන්න අපි කොයි ආකාරයෙන්ද මේ ණය මවනවා කියලා කිව්වහම රටේ අභිවෘද්ධියට මවන්න ඕනේ. නැත්තම් වෙන්නේ අපි නිකන් අහිංසක කට්ටියගේ ණයබරතාවය වැඩි කරන්න විතරයි කටයුතු වෙන්නේ.
ඉතින් මම මේ අවස්ථාව නැවත මතක් කරන්න කියන්නේ මොකෝ අපි 2015 මමත් අපේ රංජිත් මද්දුම් බණ්ඩාරත් ඇමතිවරු වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී අපි බැලුවා මේ රටේ ව්‍යසනය හැම අවුරුදු 4න් 4ට වෙලා තියෙනවා. අපි 2003 තාමත් දරුණු ගම් වතුරක් තිබ්බා. 2004 සුනාමියක් ආවා. 2010 ගම් වතුර ආව නැවත. 2017 නායයමක් එක්ක ලොකු ගම් වතුර තිබ්බා. 2020 කොවිඩ් සහ 2021 එක්ස්ප්‍රස් පර්ල් වලින් ප්‍රශ්න ඇති වුණා. මේ නිසා අපි 2015 මුදල් ඇමති වශයෙන් මමත් අපේ රංජිත් මද්දුම් බණ්ඩාරත් අපි ලෝකේ ලංකාව ප්‍රථම වතාවට ලෝකේ අපි නැචරල් ඩිසාස්ටර් ඉන්ෂුරන්ස් ස්කීම් එකක් ඇති කරලා තිබ්බා. ලෝක බැංකුව අපිට ඇවිල්ලා කිව්වා කොයි ආකාරයෙන්ද අපි මේක හොයලා බලලා තියෙන්නේ. මොකද ලෝකේ රටවල් 222කින් මේක තමයි ප්‍රථම වතාවට අපි මේ රක්ෂණ ක්‍රමය ඇති වෙලා තිබ්බේ. අපි ඒක පටන් ගත්ත 2016 අපි ප්‍රීමියම් එක ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක මිලියන් 330ක් ගෙව්වා. ඒකට අපේ කොළොන්නාවේ තිබ්බ ගම් වතුරෙන් කොස්කොර තිබ්බ ප්‍රශ්නෙන් අපි බිලියන් 5500ක් අපට ලබා ගන්න පුළුවන් වුණා රක්ෂණ ඉන්ෂුරන්ස් එක තුලින්. 2017 වර්ෂයේ ඒ වගේ දෙයක් තිබ්බ නිසා මිලියන් 800කට වැඩි වුණා. නමුත් අපට පුළුවන් වුණා මිලියන් 6800ක් රක්ෂණ තුලින් ලබා ගන්න. නමුත් ඊට පසුව මේක නවත්තලා තියෙනවා. මේ වගේ අපරාධ වැඩ නිසා තමයි මේ ඊරිසියාවේ ඇතිවන දේවල් තුලින් අන්තිමට රටට වෙන හැණිය තමයි මෙතනින් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේක ඇත්ත වශයෙන්ම මතක් කරේ මගේ අමාත්‍යංශ වැඩ කරපු ආනන්ද සිල්වා මැතිතුමා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එතුමා මේ සම්පූර්ණ මේ සම්බන්ධයෙන් තිබ්බ ලියකියවිලි ටික මට එව්වා. ඊට පස්සේ මෙහි දේශීය වශයෙන් කොම්පනියක් තියෙනවා ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් බිස්නස් කියලා. ඒකේ ඉන්ද්‍රජිත් ෆර්නෑන්ඩෝ තමයි ඒකේ සභාපති. මම මේ නම් කියන්නේ එදා අපි නොදැනුවත් දෙයක් ඉන්ද්‍රජිත් ෆර්නෑන්ඩෝ මහතා අපට ගෙනල්ලා දුන්නා. අපේ කැබිනට් එක අනුමත කරා. අපට ඒකෙන් රටට ලොකු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මංජුල සිල්වා ජාතික රක්ෂණ බාර අරමුදල ඒක තුල මේ අය එදා ලබාගත් දේ මං කාරුණික කියනවා. මම මේක ටේබල් කරනවා. මේ ආණ්ඩුවටවත් ඒක ඉදිරියට අරන් යන්න පුළුවන් අවස්ථාවක් ඇති කරනවා. මේක තුලින් ඉදිරි අනාගතේ මේන අනිසි දේශගුණ තත්ත්වය निराකරණය කළා. ඒක ලැබෙන අලාභය යම් විදිහේ රක්ෂණ ප්‍රතිරක්ෂණය තුලින් අපට ආරක්ෂා කරන්න පුළුවන් වැඩ කටයුත්තක් වෙන්න එකයි. ඒ නිසා මං කාරුණික ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ නිර්දේශ පාලනය කරන්න. කතාවට වැඩි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේක තුල මේ ව්‍යසනය තුල ඇති වෙලා තියෙන දේවල් තුලින් කරුණා කළා. මම දැක්කා අද හැමදෙනාම කතා කරනවා. අපේ විපක්ෂ නායකතුමාත් කතා කරා. මම එදා ඉඳන් කතා කරපු පරාටේ මේ තියෙන කටයුතු ටික කරුණා කළ මේ අවස්ථාවද නවත්තන්න කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම ඒකට දීලා තියෙන පොලි අනුපාතය තාමත් අධික මට්ටමක්. මේ වගේ අවස්ථාවක මං හිතන්නේ ලංකාවේ දිස්ත්‍රික් 22ක Essential Services Commissioner General ප්‍රභාත් මැතිතුමා කියලා තියෙනවා දිස්ත්‍රික් 22ක මේක බලපාලා තියෙනවා කියලා. ඒ නිසා කාරුණික මේ වගේ දේවල් මම මේ අවස්ථාවේ මතක් කරනවා මේ පරාටයක මහ බැංකු තුලින් ඒක අත්හිටුවන්න කියලා. ඒ වගේම බැංකු පොලි ප්‍රමාණයත් ඒක වැඩ කරන වැඩ නොකරන කර්මාන්ත සහ සේවා අංශවලටත් ඒක යම් කාල පරිච්ඡේදයක් දෙන්න කියන එක. මම උදේ පාන්දර කතානායකතුමා උතන ඉන්නකොට පෙන්වන්න හැදුවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ අය නොවැම්බර් මාසයේ 29 වෙනිදා තමාගේ බදු ගෙවන්න තව සුමානයක් දික් කළා තියෙනවායි කියලා. අපි වාර්තා වෙලා තියෙනවා මම හිතන්නේ පවුල් ලක්ෂ 4මාරකට වැඩි අනාථ වෙලා තිබෙනවා. ලක්ෂ 18ක විතර පිරිසකට මේ ප්‍රශ්නේ විඳ දරන්න වෙලා තිබෙනවා. ඒ නිසා කරුණාකර මේක සුමානකින් දික් කළා හරියන්නේ අද යම් තැන්වල තාම යන්න බැරිලා තියෙනවා. අපේ විපක්ෂ මන්ත්‍රීවරු යන හැමතැනම ඒගොල්ලන්ට පුදුම වෙලා තියෙනවා කවුරුත් මේ පැතිවලට ගිහිලා නැහැ කියලා. මේ අවශ්‍ය දේශපාලනය කරන එක මේ අවශ්‍ය වන්නේ. නමුත් ඒ ඇයට නිකරුණේ ප්‍රශ්නයක් ඇති නොවන විදියකට මං කාරුණික ඉල්ලන්නේ එදා කතානායකතුමාගේ උදේ මතක් කරන්න ඇදුවේ මොකෝ අගමැතිනියත් හිටියා. ඒතකොට අනිල් ජයන්ත ඇමතුමාත් හිටියා. මේක කරුණාකර තව මේ අවුරුද්ද අග වෙනකන් වත් කාල පරිච්ඡේදයක් දෙන්න. මොකෝ මේ ඔන්ලයින් තිබ්බට වැඩක් නැහැ. ඒගොල්ලන් කම්පියුටර් තියාගෙන කෑම වේලක් කන්න බැරි අවස්ථාවක බදු ගෙවන එක නෙමෙයි මතක් වෙන්නේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ මාසේ මේ අවුරුද්ද අග වෙනකන් ඒ කියන්නේ මේ මාසේ අග වෙනකන් අවස්ථාව ලබා දෙන්න කියන එක මම ඊටමත් කාරුණික ඉල්ලනවා ඒ සියලු දෙනා ගැනම.